පින්වතුනි, අපි මේ බියකරු මහා සංසාර සයුරේ ගිලෙමින් ඉන්න වෙලාවක්. තාම සසර සයුරෙන් ඈතර වෙලා නැහැ. එහෙම අපිට එකම පිහිට භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ධර්මය කියන එක විශ්වාස කරන්නට තරම් නුවණැති පින්වන්ත මිනිසුන් තාම සිටිනවා. අන්න ඒ වගේ මිනිස්සු එකතු වෙලා, මහා සත්පුරුෂයෝ එකතු වෙලා කරපු සුවිශාල පින් වැටක් පිළිබඳ පත්තානුමෝදනාවත් ඔබට ඊටාම වටිනවා. මොකද මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්න ඒකත් මහා ආරක්ෂාවක්, රැහැනක් බවට පත් වෙනවා. පින්වතුනි, මේ සංසාර ගමනේ ඒ විදිහට යන අපිට එකම පිහිට වෙලා තියෙන්නේ පින. මේ පින ඕනමයි. ඉතින් නොනැති සත්වයෙක් පින් දහම් කරොත් ඔහුට අනිවාර්යයෙන්ම ඒ පිනේ බලයට භාග්‍යවතුන් වහන්සේ වගේ ඒ පින පිහිට වෙනවා. පින තිබ්බොත් තමයි භාග්‍යවතුන් වහන්සේටත් පිහිට වෙන්න පුළුවන්. හැබැයි ඒ මහා සංඝරත්නය කියන මහා වෘක්ෂය තිබුණොත් විතරයි. ඒ සෙවනේ තමයි අපිට මේ ලෝකය, මේ සසර ගමන ජය අරගෙන මේ සසර ගමන නිම කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් සුපුරුදු භයංකර අන්ධකාර ගමනක්, එහෙම නැත්නම් මේ සංසාර වනාන්තරේ අතරමං වෙච්ච ගමනක් තමයි අපිට ලැබෙන්නේ. එහෙම තමයි අපි මෙතෙක් ආවේ. ඒ නිසා පින්වතුනි, මෙන්න මේ බියකරු අඳුරු අන්ධකාර අවිද්‍යාන්ධකාරයෙන් පිරිච්ච සංසාර ගමනේ අපි මේ පිනේ බලයෙන් ඈතර වෙන්න උත්සාහ කරනකොට අන්න ඒ පින්කෙත නිසා අද අපිට මහා පින් ගොඩක් කරගන්න ලැබිලා තියෙනවා. අන්න එහෙම මේ කාලේ කරන්න පුළුවන් අති දුර්ලභ පින්කම් අතර අති විශේෂ පින්කමක්. ඒ කියන්නේ භාවනා කුසලයට අදාළ බුද්ධ ශාසනයේ කරන්න පුළුවන් ලොකුම කුසල් තමයි භාවනා කුසල්. අන්නේ භාවනා කුසලයට අදාළ මහා පින්කමක් ඇතුළු පින්කම් 5ක් ලක්ෂ 3ක වියදමකින් බොහෝ පිරිසකගේ එකමුතුවෙන් කරගන්න ලැබුණා. එතකොට පින්වතුනි, මේක කරෙත් ආර්ය මහා සංඝරත්නය අරමුණු කරගෙන, ඒකත් කියන්න කෙනෙක් නැති, දායක සභාවක් නැති මහා සංඝරත්නය උදෙසා මේ මහා සංඝරත්නය ඔක්කොම අතහැරලා වනගත වෙනකොට ඒ වනාන්තරයේ තියෙන්න ඕන දෙයක් තමයි සක්මන කියන්නේ. දැනට කෙටියෙන්ම ගත්තොත් මේ ලෝකෙන් ඈතර වෙන්න පුළුවන් ගුවන්පතය, සංසාර ගමනෙන් ඈතර වෙන්න පුළුවන් ගුවන්පතය. ඉතින් මේ පින්කම් අතර භාවනා, සක්මන් මළු පූජා, පොකුණු පූජා, වැසිකිලි, වච්චකොටි පූජා, ඒ වගේම ගිනිහල්ගේ පූජා, මේ විදිහට පින්කම් තව මාර්ග සැකසුම් පූජා වශයෙන් 5ක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් පළවෙනියටම මේ චංකමන පූජාව ගන්නකොට අපි ඒකෙදි මුලින්ම මේ දායකත්වයේ සිහිපත් කරන්න කැමතියි. ඉතින් මේ සඳහා මේ පින්කම් 5න් 2ක දායකත්වය අපේ අනුශාසකත්වයෙන් ආලෝක උදපාදි දහම් පිටුවේ සම්බන්ධීත්වයෙන් සිද්ධ කරලා තියෙනවා මේ සක්මන් පූජාව සහ පොකුණු පූජාව. සක්මන් පූජාව ගන්නකොට පින්වතුනි, මූලිකව මේ ගම්මාසයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ ඇත්තන්ගේ ඉමහත් වූ සදැහැති ශ්‍රමය, දහඩිය, දායකත්වය මේකෙදී ලොකුම සවියක් වුණා. නමුත් ඉතින් ඒ ශ්‍රමයෙන් කරන්නත් අපිට අවශ්‍ය දේවල් ගන්න එපයි. අන්න ඒ සඳහා මේ MK සුජීව පින්වතාණන් ඇතුළු පිරිස දායක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ සක්මන් මළු පූජාව සඳහා විශේෂයෙන්ම 50,000ක් දායක වෙලා තියෙනවා. ඊට අමතරව දානය සඳහා වැඩම කරන මහා සංඝරත්නයට ඒ දානයට අවශ්‍ය දේවල් ලබා ගන්නට යම්කිසි ඒ කියන්නේ ආහාර වර්ග ආදිය ඒ සඳහා දසදහසක්, ඒ වගේම මේ මහා සංඝරත්නයට පූජා කරන්න පිරිකර වලට පවා මේ පින්වත් පිරිස දායක වෙලා
20,000කින් මේ භික්ෂු කූපන්පත් පූජා කිරීමෙන් 91,000ක දායකත්වයක් දක්වලා තියෙනවා. ඉතින් මේ සඳහා දායක වෙච්ච පිරිස ගන්නකොට මූලිකවම අපිට සිහිපත් කරන්න පුළුවන් MK සුජීව කියන පින්වතා. ඒ ඇතුළු HW අනූෂා දිල්ලොක්ෂි බිරිඳ, MK හසවි හිමංසා දියණිය, MK සිරිපාල පියාණන්, UL චන්ද්‍රාවතී මෑණියන්, WJ සිරිමා පේරත් මෑණියන්, MK අජිත් කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා, ඒ වගේම පුෂ්ප කුමාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා, අනුර බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා කියන මේ පින්වත් පිරිස මේ සඳහා දායකත්වයේ දක්වලා තියෙනවා. ඒ වගේම ප්‍රාර්ථනා කරලා තියෙනවා මියගිය පරලෝකීය HW සිරිපාල පියාණන්ට, GV සුමනාවතී මිත්තනිය, MK දිනෝරිස් තමන්ගේ සීයට, ඒ වගේම හින්නිහාමි මිත්තනියට, ජනදාස සීයට මෙන්න මේ රැස් කරගන්නට යෙදුණු කුසල සම්භාර ධර්මය සියලු දෙනාට ඉක්මනින් භවයකදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම උපනිශ්‍රේ වේවා කියලා මේ අත්ව ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ උතුම් පුණ්‍ය ධර්මයේ සඳහා සම්බන්ධ වෙච්ච මේ පිරිසගේ හරිම ලස්සන ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඒ තමයි ඒ අත්ව සඳහන් කරලා තියෙනවා මේ රැස් කරගත්තා වූ සියලු කුසල බලයෙන් නිවන් දක්නා ජාති දක්වා අප සතර අපාය ආදී දුගතියකට නොවැටේවා, සුගතිගාමී ජීවිතම ලැබේවා, සම්‍යක් දෘෂ්ටික වේවා, කිසි කලෙකදී මිත්‍යා දෘෂ්ටියකට නොවැටේවා, සීල සම්පන්න වේවා, පහසුවෙන් සිල් රකින්නට ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, කිසිදු කලෙකදී පාප මිත්‍ර සේවනයක් නොවේවා, සත්පුරුෂ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ විශේෂ අනුග්‍රහය හිමි වේවා, කල්යාණ මිත්‍රයන්ට සිතවිලි මාත්‍රයකින් හෝ අප කෙරෙන් වැරදක් අඩුපාඩුවක් සිදු නොවේවා, බුදුරජාණන් වහන්සේලාගේ නිර්මල පිවිතුරු ශ්‍රී සද්ධර්මයම අසන්ට ලැබේවා, ඒ ශ්‍රී සද්ධර්මයම හදවතෙහි දරා ගන්නට ශක්තිය වාසනාව ලැබේවා, නිවන් දකිනතුරු සංසාරයේ උපදින සෑම භවයකදීම හිතන අයුරින් දන් දෙන්නට වස්තු සම්පත් ලැබේවා, නැහැයි බැහැයි නොකියා දන් දෙන්නට සිත් පහළ වේවා, නැවත නැවතත් මේ සසර ගමනේ නිවන් දක්නාතුරු මිය යන සෑම මොහොතකදීම සිහි ඇතිව මරණයට පත්වේවා, එසේ මිය යන සෑම මොහොතකදීම බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ අපගේ සිහියට නැගේවා, සවනක් ඝන බුදුරැසින් බබලන උතුම් බුදුරුව අපගේ නිත්මානයේ මැවී පෙනේවා කියලා හරීම ලස්සන අර්ථවත් උතුම් ප්‍රාර්ථනාවක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රාර්ථනා පණිදියම අපිට මේ පින්කමේ බලවත් ස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. දිව්‍ය ලෝකේ යන රජකම් ලබන්න නෙවෙයි, නිවන් දකින්න සහ ඊට අවශ්‍ය දේවල් ලැබෙන්නමයි ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ නිසාම කුල සම්පත්තියෙන් හෝ උසස් ජීවිතවලින් කාගෙන්වත් කරදරයක් නොවන, කාටවත් අත නොපා ගත කරන්න පුළුවන් ජීවිතම ලැබීම කර්ම න්යාමයේ හැටියට ස්වභාව සිද්ධයි. ඉතින් එවන් උතුම් පින්කමක් තමයි මේ චංකමන පූජාව කියලා කියන්නේ. පින්වතුනි, බුද්ධ ශාසනයේ නිවන් මාගේ අපිට සම්මා සමාධියෙන් තොරව එක පසක් කරගන්නම බෑ. අපට සමාධිය අවශ්‍යමයි, අත්‍යවශ්‍යමයි. මේ පියවර පහු කරන්නම ඕන. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලවත්ම සමාධිය උපදින්නේ සක්මනේ කියලා. ඒක හරි බලවත්. කැඩෙන්නේ නැහැ. මොකද පරියංකේ දියුණු කරන සමාධිය සක්මනකදී තමයි ඕනම තැනකට හුරු වෙන විදිහට කායගත සති වශයෙන් බහුල වශයෙන් මේ නිවන් රස වළඳනවා කියන්නේ කායගත සතිය වඩනකොටනේ. නිවන් යමෙක් කායගත සති වඩනවා නම් ඔහු නිවන් රස වළඳනවා. යමෙක් නිවන් රස වළඳනවා නම් ඔහු කායගත සතිය වඩනවා. ඉතින් මේ කායගත සතිය සක්මන් භාවනාව කියන්නේ දෙකක් කියලා කියන්න බැරි තරම් එක සමානයි. ඉතින් මේ වැඩෙන්නේ කායගත සතිය. ඉතින් සිහිය පිහිටවනවා. මනුස්සයට අවශ්‍ය වැදගත්ම දේ සිහිය. සතිමතෝ සදා භද්‍රං සතිමා සුඛමේදති. සිහිය ඇති කෙනාටමයි හැම යහපතක්ම හැදෙන්නේ. සිහිය ඇති කෙනාමයි සතුටින්ම ඉන්නේ කියනවා. ඉතින්
මේ ඉන්ද්‍රිය ධර්මවල අඩු කරන්න දැන් අපි කියන සද්ධාව අඩු වෙන්න ඕන වෙලාවකට ප්‍රඥාව ටිකක් අඩු වෙන්න ඕන අඩු වෙන්න කියන්නේ අර වැඩි වෙන්න හොඳ නැහැ. සම වෙන්න ඕනේ ඉන්ද්‍රිය. හැබැයි සතිය හැමතැනම කොයිතරම් තිබ්බත් වරදක් නැහැ. ඉතින් සතියේ උපරිම ස්ථානය. ඒ විතරක් නෙමෙයි මේ සංකමණය කියලා කියන්නේ නැත්නම් සක්මන කියන්නේ ස්වාමින් වහන්සේලාගේ කායික නිරෝගී භාවයේ ස්ථානය. මොකද බොහෝ දුර ගමන් පුළුවන් වෙනවා නිරෝගී බව ලැබෙනවා කායික පහසුව ලැබෙනවා මේ විදිහට අර කයේ නිරෝගී භාවය සඳහා ස්වාමින් වහන්සේලාට තියෙන ඉහළම තැන සක්මන. ඉතින් බලන්න අපේ ස්වාමින් වහන්සේලා ඕනෑතරම් අද කාලේ විවිධාකාර පැවිදි ජීවිත ගත කරන්න පුළුවන් වුණා. ඒවා දැකම ඒ විහාරාධිපතිකම් ආදී ඒ කිසිවක් නැතිව මේ ඈත පිටිසර ගම්වල මිනිස්සුන්ට අනුකම්පා කරමින් ඔවුන්ගේ පිණ්ඩපාතේ ඉවසමින් මේ කැලේ බිබිල ප්‍රදේශයේ ඒක විහාරයේ කුටියක අපේ මේ බුත්තල විපුලදස්සන ස්වාමින් වහන්සේ සහ මේ වගේ ස්වාමින් වහන්සේලා වාසය කරන්නේ. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ඉදිකරගන්නේ මේ ඉදිකරන්න කැමති අය නෙමෙයි අත්‍යවශ්‍ය දේවල්. දැන් ගොඩක් වෙලාවට අපි ඉදිකරන්නේ වෙන දේවල්නේ. නමුත් පන්සලක ස්ථානක තියෙන්න ඕන දෙයක්නේ සක්මන ඊළඟට පඬුහල උපෝසථාගාරය. ඉතින් අද කාලේ ශාසනය පිරිහීගෙන යන කාලෙක වෙන දේවල් සිද්ධ වෙද්දී අපේ මේ ස්වාමින් වහන්සේලාට අවශ්‍යම කැප පරිස්කාර. ඉතින් අන්න ඒ සඳහායි මේ පින්වතුන් දායක වුණේ. ඒ නිසා මේ පින්වතුන්ට මේ දායක සම්පත්තියත් චේතනා සම්පත්තියත් ප්‍රාර්ථනා සම්පත්තියත් හොඳට පිහිටුව ගන්න පුළුවන් සහ පිහිටුවගෙන තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් මේ බාස් මහත්වරුන්ටත් පින් දෙන්න ඕන. ලේසි නෑ මේ සක්මන හදන්න කණ්ඩි සුද්ධ කරන්න ඕනේ. සමහරට ගල් තියෙනවා මේ ගල් කඩලා බිම සම කරලා බොහෝම වෙහෙස මහන්සි වෙලා තමයි මේ සක්මන පූජා කරන්නට යෙදුනේ. විශේෂයෙන් පින්වතුනි මේ වාහන ගෙනල්ලා එතනම බඩු බාන්න බෑ. මේ වනයේ ඇතුලේ කුටියක්. ඉතින් ඒ නිසා ඒ බඩු අදින්න ඕනේ. ඉතින් ඒ නිසා මේ බාස් මහත්තුරු මේ සියලු කරදර ඉවසගෙන ශාසනික හැඟීමත් ඇතුව කටයුතු කළ බව අපට සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ ගම්වාසීන් අපිට අමතක කරන්න බෑ. මේ ගම්වාසීන්ගේ සහයෝගය අපිට මේ පින්දහම කරගන්න මහා කුසලය කරගන්න මහත්ම වූ පිටුබලයක් වෙලා තියෙන බව වෙච්ච බව. ඉතින් ඒ ගම්වාසීන්ගේ සහයෙන් මේ බාස් මහත්තුරුන්ගේ සහයෙන් අපි ඒ සඳහන් කරපු MK සුජීව මහත්මයා ඇතුළේ පිරිස ඒ පිරිසගේ 91,000ක දායකත්වයේ විශේෂයෙන් සක්මන සඳහා 50,000ක දායකත්වයේ ඇතුළුව මෙන්න මේ පුණ්‍ය දායකත්වය මේ පින්වතුනි මේ අපි දන්නවනේ ගස් වලින් කඩනව නෙවෙයි. මේ පින්වතුන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු මිල මුදල්. තණ්හාවට යනකොට අද කාලේ යන විදිහට මිනිස්සුන්ට මේ සල්ලි වැඩි වෙන්නේ නැහැ කොයි කාලයකවත්. ඕන තරම් දේවල් කරන්න තියෙනවා. අන්න එහෙම තණ්හාවට වසඟ නොවිච්ච බව නෙමේ කියන්නේ. තණ්හාවට වසඟුණා නම් ලද බොළඳ වුණා නම් මේ මිල මුදල් වියදම් කරන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. නමුත් මේ පින්වතුන් ශාසනය වෙනුවෙන් වියදම් කරේ. බුදුරජාණන් වහන්සේ මගේ ධර්මය මගේ සංඝයා මගේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා පහසුවෙන් සිටිත්වා පහසුවෙන් නිවන් මඟ වඩත්වා කියන අදහස නෙමේ ඇත්ත මේ ප්‍රකට කරන්නේ. ඉතින් ඒ නිසා හැම අතින්ම මේ පින්කම සාර්ථකයි. මේ පින්වතුන්ගේ කැපවීම ඒ චේතනා පාරිශුද්ධත්වය ඒ වගේම ප්‍රාර්ථනා පනිදියේ තියෙන පාරිශුද්ධ බව මේ ඔක්කොමත් එක්ක අනුත්තර පින්කත වූ මහා සංඝරත්නයටමයි කොහොමත් කාට හරි දෙයක් දෙනකොට කැප වෙනකොට පින් සිද්ධ වෙනකොට දෙවියන් බ්‍රහ්මයන් පවා හිසපා වඳින වන්දනා කරන සරණ ගිය ඒ මගේ මහා සංඝරත්නය අරමුණු කරගෙන ඒිනුත් මේ මහා සංඝ ගුණ අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩි මනක්ම ගුණ සහිතව අගය කළ ඒක විහාරයේ වනගත ජීවිත ගත කරන අපේ ස්වාමින් වහන්සේලාට ඒක තවත් අර්ථවත් වෙනවා. අපේ මේ ස්වාමින් වහන්සේලා තනිව වැඩ හිඳමින් ඈත පිටිසර දුෂ්කර ගම්වල ඉන්නේ කියන්න බෑ.
ගම්වල ඇත්තන්ට ලොකු දායකත්වයක් දරන ආර්ථික ශක්තියක් නැහැ. අනිත් එක එහෙම කුටිවල ඉන්නකොට ඒ අද පවතින සමාජ ක්‍රමයක් එක්ක මෙහෙම කියන්නත් බෑ ගමේ පන්සලත් එක්ක ඒත් සම්බන්ධයි. මෙන්න මේ ඔක්කොම වෙනුවෙන් තමයි අපි කස්සප පින්වත පව ආරම්භ කළේ. ඉතින් මේ කස්සප පින්වතෙන් අපි කුටි හදාගෙන යනකොට මේ කුටි සේනාසනේ ගොඩාක් අඩුපාඩු අපිට සකස් කරන්න පුළුවන් වුණා. ස්වාමීන් වහන්සේලා වැටෙමින් යන පාලමක් තිබුණා. තුවාල අනතුරු වෙලා තිබුණා. මෙහෙම පාලම හදලා කවර්ඩ් එක පවා ගෑස් එක පවා ඔය ගිනිහල්ගේ වහලේ පවා අපි සකස් කරලා දුන්නා. ඉතින් මේ වගේ දුෂ්කර ජීවිත ගත කරත් සංඝයාටත් නෑ මේ වගේ ස්වාමීන් වහන්සේලාට කොහෙත්ම නෑ. එහෙම කාලෙකයි අපි මේ පින්කම කරේ. මේ නිසා සමහරට මේ ගම්වාසීන්ට සක්මන් පූජාවක් අනුමෝදන් වෙන්න ලැබුණෙත් මේ පාර වෙන්න පුළුවන් තරම්. මොකද මේ තරම් ආනිසංස පූජාවක් අනුමෝදන් වෙන්නත් දුර්ලභයි. ඉතින් අපි කියපු අදහස් කරපු විදිහට ස්වාමීන් කතා වෙලා පළවෙනි දවස මේ සක්මන මගේ භාග්‍යවතුන් වහන්සේට තමයි පැවරුවේ කැපකරේ පූජා කරේ. මුතු කුඩයක් යටින් බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩම්මවල මගේ භාග්‍යවතුන් වහන්සේ මේ සක්මන පරිහරණය කරනසේක්වා කියලා පළවෙනි දවසේ ඒ සක්මන පූජා කරන්න යෙදුනේ වැඩ සිටින වැඩ වාසය කරන්නා වූ මේ කුටි සේනාසනයට වැඩම කරන්නා වූ යම්තාක් මහා සංඝරුවනට ඒ උතුම් වූ ශක්තිමත්ම සමාධිය ලබා දෙන කායගත සතියෙහි ස්ථානයේ බඳු මෙන්න මේ චංකමන පූජාව මෙන්න මේ විදිහටයි පින්වතුනි සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා ඒ MK සුජීව පින්වතාණන් ඇතුළු ඒ දායක වෙච්ච පිරිස ඒ වගේම අනුෂා දිල්රුක්ෂි ඒ භාර්යාව ඇතුළු ඒ සියලු දෙනාම ගොඩාක් සතුටටපත් වෙන්න ওই පින්වතුන්ගේ කරපු ඒ ක්‍රියාවේ උතුම් බව වගේම මේකෙන් ওই පින්වතුන් ගේ සංඝයා පහසුවෙන් ඉඳීවා මගේ මහා සංඝරත්නය සුවපත් වේවා කියන ඒ උතුම් චේතනාවට අමතරව ওই පින්වතුන් කළා වූ ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන බව හොඳට හිතට ගන්න ඕන. ඉතින් කොහෙන්ද පින්වතුනි මේකේ අඩුවක්? හරිම දුර්ලභයි. සක්මන් පූජාවක් කරත් හැමතැනම කරන්න අමාරුයි. අද කාලේ වෙන්නේ නැති වගේ එකක් කරන්න ඕන එකක්. එහෙම තැනක කළ යුතුම තැනක හැමදාම කරන්න බැරි උතුම් සක්මන පූජාවක් තමයි අපි මේ සිද්ධ කරේ කියලා. ඉතින් අපේ ඒ පින්වත් ස්වාමින් වහන්සේලා තබන පියවරක් පාසා මේ සක්මන පරිහරණය කරන්නේ සිහිය දියුණු කරගන්නමයි, නිවන් මඟ වඩා ගන්නමයි. ඒ උන්වහන්සේලාට පහසුවක් වේවා කියන අදහස ඇති කරගන්නට. විශේෂයෙන් ඒක සපරිවාර වුණා. මොකද එදා ඒ පින්කම් රාශියක් වෙච්ච නිසා මහා සංඝරුවන වඩම්මලා දාන පූජා කරා. ඉතින් මේ පින්වත් පිරිස ඒ දානය සඳහා පවා දසදහසක් දායක වෙලා තිබුණා. ඒ පින්වත් මහා සංඝරත්නයට භික්ෂු කූපන් පූජා කළා. මිල මුදල් පරිහරණය කරන්න බෑ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාට භික්ෂු කූපන් වලින් බොහෝ දුර ගමන් කරනවා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ට යන්නේන ගමන බොහෝ පහසුවෙන් යන්නත් පුළුවන්. සක්මනිනුත් ඒ ආනිසංසය තියෙනවා. බොහෝ දුර ගමන් යන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝගී ශරීරයක් ස්වභාවයෙන්ම ලැබෙනවා. සහ තමන් යන එන ගමන ප්‍රාර්ථනා කරන්න ඕනේ සාර්ථක වෙන්න කියලා මෙන්න මේ පින සිහි කරගන්න. තුන් කාල වාසී මහා සංඝරුවනෙහි ගුණ මෙනෙහි කරගෙනයි අපි මේ භික්ෂු කූපන් පූජා කරේ. සිව්පසෙන් අඩුවක් වෙන්නේ අපි මේ මහා සංඝරත්නයේ යෝගින් වහන්සේලාට දානීය පූජා කළා. උන්වහන්සේලාට සුවසේ ගමන් බිමන් යා හැකි විදිහේ ඒ කායික පහසුව ලැබෙන සක්මන් පූජා කළා. මේ ඔක්කොගෙම කලේ උන්වහන්සේගේ සතිය, සමාධිය, භාවනා ඥානෙට උපකාර වීම. ඒ කියන්නේ නිවන් මඟ දියුණු කරන්න උපකාර කිරීම. ඉතින් මේ ලෝකේ යම් දියුණුවකට අපි උපකාර වෙන්න පුළුවන් නම් නිවන් මඟ දියුණු කිරීමමයි. ඒ වෙනුවෙන් තමයි භාග්‍යවතුන් වහන්සේලා පවා ඒක කොච්චර වටිනවද කියන්නේ පාගමනින් යොදුන් ගමන් වැඩියේ. ඉතින් ඒ පින කලා විතරක් නෙවෙයි බොහෝ අහිංසක අසතරණේ ගම්වාසීන්ටත් අනුමෝදන් වෙන්න ලැබුණා. ඔවුන්ට තනියෙන් කරගන්න ශක්තියක් නැතිමුත් අනුමෝදන් වෙන්න දැක බලා ගන්න ලැබීමත් ලබා දීමත් කොච්චර ලොකු සේවයක්ද. ඒ තුලින් ඒ පින්වතුන්ගේ ජීවිත කොච්චර සාර්ථක වෙනවද. ඉතින් පින්වතුනි මෙහෙම බොහෝ ආනිසංස කියන්න පුළුවන්. ඒ නිසා ඒ MK සුජීව පින්වතාණන් අනුෂා දිල්රුක්ෂි භාර්යාවන් ඇතුළු ඒ දායක වෙච්ච පිරිස
සතුට වෙන්න මේ 91,000ක් දායක වුණාට 91 කල්පයක් ගියා. අවසන් නොවන මහා කුසල ධර්මයක් Tamanට සිද්ධ කරගන්න ලැබුණා කියලා බොහොම සතුටටපත් වෙන්න පින්වතුනි. මේ පින්කම් කරන්න තබා මහා සංඝරුවන අපිට දකින්න හම්බෙන්නේ මේ ලෝකෙ විතරයි. ඉතින් මේ මහා සංඝරුවන දැක්කා විතරක් නෙවෙයි ගුණ දැක්කා. ගුණ දැකලා ගුණයට උපකාර වුණා. ඉතින් බලන්න කොයිතරම් සාර්ථකද, කොයිතරම් චිත්ත ප්‍රීතියක් ඇති කරගන්න පුළුවන් කුසල ධර්මයක්ද. ඒ නිසා නැවත නැවතත් ප්‍රාර්ථනා කරගන්නට මගේ මහා සංඝරත්නය සුවසේ වැඩ වාසය කරත්වා, සුවසේ වැඩ වාසය කරත්වා, සුවසේ වැඩ වාසය කරගත්වා, පහසුවෙන් නිවන් මඟ වඩත්වා කියලා. ඉතින් පින්වතුනි සක්මන වගේම මේ උෂ්ණාධික පළාත ජල ටැංකියක් පූජා වුණා ඊළඟට. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයෙන් සක්මන, ඊළඟට තව පිරිසකගේ දායකත්වයෙන් පොකුණක්, උන්වහන්සේලාට පැන් පහසු වෙන්න පොකුණක් පූජා කරන්නට යෙදුණා. ඉතින් අපි මේ පිළිබඳවත් අනුශාසනාවක් සිහිපත් කිරීමක් දැන් කරන්න ඕනේ. එනිසා අවසාන වශයෙන් මූලිකව ඔන්න ඔය දානමය පින්කම, පරිස්කාර පූජාව, චංකමන පූජාව කෙටියෙන් නමුත් ඔන්න ඔය වගේ මහා ආනිසංස ලැබෙන භික්ෂුන් වහන්සේගේ නිරෝගී බව, භික්ෂුන් වහන්සේගේ සතිය, ඒ වගේම භික්ෂුන් වහන්සේගේ නිවන් මඟ ප්‍රබලව වැඩෙන ශක්තිමත්ම සමාධිය කියන මේ වගේ මහා අප්‍රමාණ නිවන් ගමනකටමයි අපි ප්‍රායෝගිකවම දායක වුණේ කියලා සතුටු වෙන්න. ඉතින් මේ පින්වත් මහා සංඝරත්නයට දානය පූජා කිරීමත්, පරිස්කාර පූජා කිරීමත් අතිරේකව සිද්ධ වීම තුලින් ඒ අනුස්මරණීය අවස්ථාව හොඳට පහසුවෙන් කරගන්නට අපිට ඒ සඳහා දායක වෙන්න ලැබුණා. අනේ අහෝ කොයිතරම්නම් සාර්ථක සම්පූර්ණ පින්කමක්ද කියලා මේ පින්වත් පිරිස සතුටටපත් වෙන්න, නැවත නැවතත් සතුටටපත් වෙන්න. පුඤ්ඤානි කෛරාත සුඛාවහානි. ඒ නිසා පින් කරන්න, කරපු පින් නැවත නැවත හිතන්න, අත්නොහැර කරන්න. ඒක ඒකාන්තයෙන්ම සැපය සුවය පිණිස පවතිනවා. ඒක මේ මිල මුදලින් වගේ එක ජීවිතයකට නෙමෙයි, සසර ගමන පුරාම අකණ්ඩව ලැබෙනවා කියලා. ඉතින් පින්වතුනි මේ විදිහට සක්මන් පූජාව කිරීමෙන් අනතුරුව මේ සක්මන සකස් කරනවත් එක්කම දැන් පින්වතුනි මේවට අවශ්‍ය බඩු තියෙනවා. මේ බඩු විටින් විට ගේන්න බෑ, ප්‍රවාහන වියදම් නොඑක් දේවල් වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගමේ පින්වත් පිරිසගේ සහයෝගයෙන් කණ්ඩි කපලා පොළව සකස් කරලා සක්මන මනවින් සකස් කරන ගමනේම ඒ ගෙනාපු බඩු වලින්ම වියදමත් අඩු කරගන්න අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ විවේකයේ රැකෙන්න ඕනේ. විටින් විට වැඩ කරන්න ගියොත් අවශ්‍ය දෙයට උනත් ඒකත් යම් බාධාවක් වෙන්න පුළුවන් නිසා උන්වහන්සේලා එක ගමනේම ඒ අවශ්‍ය දේවල් කරගන්නකොට ඒ අවශ්‍ය වෙච්ච පොකුණ පැම් පහසු වෙන්න අවශ්‍ය පොකුණත් අපිට සකස් කරලා දෙන්න පුළුවන් වුණා. ඉතින් මේ පොකුණු පූජාව ගැන ගන්නකොට පින්වතුනි මේ සඳහා දායක වෙලා තියෙනවා 55000කින්. කවුද දායක වෙලා තියෙන්නේ? ලසිකා ඉරෝෂණී කියන පින්වතිය. ඒ ප්‍රධාන පිරිස. තාරුක දිල්ෂාන්, දිලෝකා හර්ෂණී, රන්දික ලක්ෂාන්, අරුණි උමේෂා, තිලිනී මදුභාෂණී, නවංගා මදුභාෂණී, දේවිකා පතිරණ කියන මේ සියලුම දෙනා ඊටාම පින්වත් සිතින් තමයි මේ සඳහා දායක වෙලා තියෙන්නේ. ඒ පින්වතුන්ගේ ප්‍රාර්ථනාව තමයි මේ සියලු දෙනාගේ පවුලේ දරුවන් ඇතුළු සියලු දෙනාට සෙත් පැතීමත් අපගේ පවුල්වල පින් ගන්න කැමැති වර්ග පරාගත සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන උතුම් සත්‍යේතනාව. ඒ වගේම ආශිර්වාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පින්වත් පිරිසගේ මේ ප්‍රධාන දායකත්වයේ දරු ඒ පින්වතියගේ මාතාව පිළිකා රෝගයෙන් පීඩා විඳිනවා. අන්න ඒ අම්මට ආශිර්වාද කිරීම. ඒ වගේම සුජීවත්ව වාසය කරන අම්මා බීජී පුෂ්පා පියන්ති, ඒ වගේම තාත්තා ජී.පී. ගුණසිරි, ඒ වගේම මහත්තයා දුලාන් චතුරංග මහත්තයාගේ අම්මටත් ආශිර්වාද කරන්න කැමැති කියලා සඳහන් කරා. ඒ වගේම පරලෝකගත අයට ආශිර්වාද කිරීම වශයෙන් මියගිය පියාණන් වන
ඩී ඩැනී පෙරේරා යන අයටත් මේ පින් අනුමෝදන් කරනවා කියලා. පරලෝ සැපත් ආච්චි අම්මා වන සුමනාවති සීයා ජී.පී. ඇක්මන් සිඤ්ඤෝ. ඒ වගේම බී.ජී. ගුණසිංහ සියා යන අයටත් ආශිර්වාද කරලා තියෙනවා. ඉතින් අවසාන වශයෙන් ඒ පිරිස ප්‍රාර්ථනා කරලා තියෙනවා සමස්තයක් විදිහට මේ පින්කමට දායකෝ මගේ ළඟම සහෝදර මිතුරු පිරිසටත් මේ පින් අනුමෝදන් වේවා කියලා. ඒ වගේ මේ පින්කමට සම්බන්ධ කර වූ ආලෝක උදපාදි පිටුවතත් ඒ හරහා මෙහි මූලික අනුශාසකයන් වහන්සේ ලෙස හඳුනාගත් ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ ඒ සත්පුරුෂ පුණ්‍ය කටයුතු වලදී උපකාර කරන සහෝදර කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් කරලා තියෙනවා. ඉතින් පින්වත් ඔබ වහන්සේට බොහොම පින් ප්‍රාර්ථනීය උතුම් නිවන් මඟ වැඩීමට මේ භවයේදීම හැකි වේවා. සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඉතින් ඇත්තටම අපිට මේ සඳහා නිකං කරන්න බෑ. මේ සඳහා දුරකථන පූජා කරපේ රත්නායක මහත්මයා ඇතුළු පිරිස, ඒ වගේම මේ හැම කටයුත්තකදීම ධර්ම සේවයේ උපකාර වෙලා ඉන්නේ අපේ කැපකරු මාතාව. මේ ස්වාමීන් වහන්සේලාගේ තොරතුරු හොයා බලන්න අවශ්‍ය රීලෝඩ් දායකත්වයේ එදා ඉඳන් ඒ අම්මමයි සිද්ධ කරන්නේ. ඒ වගේම සමන්තා පෙරමුණ මාතාව නිරන්තරයෙන් උපකාරීව සිටින පින්වත් ගම්වාසීන් සියලු දෙනා පැන්නුගුරක් හෝ පූජා කරන මේ සියලුම දෙනා අපිත් එක්ක මේ හැම පින් කටයුත්තකදීම එකතු වෙනවා. ඉතින් අපේ පැත්තෙන් අපි ඒ අයට අයව සිහිපත් කරගනිමින් දැන් ඒ පිරිස ඒ කියන්නේ මේ ප්‍රධාන දායකත්වය ලසිකා ඉරෝෂණී කියන ඒ පින්වතිය තමයි 55000කින් දරලා තිබුණේ. ඉතින් අන්නේ පින්වතියත් අර නම් සඳහන් කරපු සියලු දෙනාත් මේ පැම් පොකුණ සඳහා දායක වුණා. ඉතින් සතුට වෙන්න ඕන මේක නිකන් නෙවෙයි උනේ. උතුම් සක්මන් පූජාවක් එක්කම වුණා, සාංගික දානයක් වුණා, ස්වාමීන් වහන්සේලා වැඩියා, ඒවත් දේශනා කරගත්තා, දානය වැළඳුවා. ඉතින් මෙන්න මේ වගේ සපරිවාර වෙලා වෙනකොට බොහෝම ආනිසංසදායකයි. ඉතින් බොහොම පින්සිට බලවත් වෙච්ච අවස්ථාවක තවත් උතුම් පිනක් සිද්ධ වෙන මොහොතකම ඊට සමගාමී පිනක් වෙනකොට තවත් මේ පින බලවත් වෙනවා. මොකද මේ පැමිණි පිරිසත් මේක බලලා අනුමෝදන් වෙනව නැත්නම් මේ කුටි සේනාසන වලට නිතර පිරිස පැමිණෙන්නේ නැහැ. ඉතින් මොකද්ද පින්වතුනි මේ ජල පොකුණ පූජාවෙන් වෙන්නේ? ස්වාමීන් වහන්සේලාට භාවනා කරන්නට තියෙන බාධා ගැන කියද්දී කියනවා මේ උෂ්ණය අධික වීම, සීතල අධික වීම ආදී භාවනාවට පරිබෝධ දේවල් තියෙනවා. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේලා මේ ඉන්නේ වියලි කලාපයක, බොහොම උෂ්ණයි වෙලාවකට. ඉතින් ඒ වෙලාවේ භාවනා කරන්න තියා සිහිය උපදවගෙන පහසුවෙන් ඉන්න අමාරුයි. ඒ නිසා ඉස්සර කාලේ පවා ඒ අපේ ස්වාමීන් වහන්සේලා හැම අවස්ථාවකම වගේ මේ වත්තු විසද ගිරියතා කියද්දී පවා ඒ පැම් පහසු වීම, ඒ පැම් පහසු වෙලා භාවනාවට ඉඳගෙන සමාධිගත හිතින් ඒ කායික පහසුව නිසා නිවන් මඟ වැඩු වඩාගත් මඟඵල ලැබුව අවස්ථා තියෙනවා. ඇතැම් අවස්ථාවල ග්‍රීස්මයෙන් ඉන්නකොට ඇතැම් උයන් පල්ලෝ ඒ වඩින ස්වාමින් වහන්සේලාව පැම් පහසු කරවනවා. ඉතින් මේ සම්බන්ධ ආනිසංස විමානවත් ඉතිහාස කතා බොහෝමයක් තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕන මේ ගලින් ගල බැඳලා මේ පොකුණ සකස් කරේ පින්වත් අපේ ස්වාමීන් වහන්සේගේ, ඒ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ කායික පහසුව පිණිස, ඒ කියන්නේ භාවනාවට උපකාර පිණිස. අපේ ස්වාමීන් වහන්සේලා පත්‍යේක්ෂා කරද්දිම කියනවා අපේ ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපද තියෙනවා. උන්වහන්සේලා දිය කෙලින් නැහැ. පැම් පහසු වෙන්නේ මේ හැමදේම කරන්නේ පත්‍යේක්ෂා කරලා. මේක අවශ්‍ය වෙන්නේ උන්වහන්සේලා දන්නවා. උන්වහන්සේලාට අවශ්‍ය වෙන්නේ අර කයේ අධික ඌෂ්ණය අඩු කරගන්න. ඒ හේතුවෙන් උන්වහන්සේලාට භාවනා කරගන්න, ධර්ම අධ්‍යයනය කරගන්න, පහසුවෙන් වැඩ වාසය කරගන්න පුදුමාකාර පහසුවක් ලැබෙනවා. ඌෂ්ණ රෝගයක් හටගන්නේ නැහැ. කැසීමක්, දැවිල්ලක් ඒ ශරීරයේ ඇති වෙන්නේ නැහැ. මොකද ඒ ශරීරය සිසිල් කරගන්න නිසා, කරගන්න පහසුව දැන් තියෙන නිසා. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා මේ සියල්ල අතහැරලා වනගත උනේ
උන්වහන්සේලා මේ දේවල් ගැන කැමැත්තක් රුචියක් පැන්නීමක් ආසාවක් නොමැති නිසා. ඒකට උන්වහන්සේලාට මේවා අවශ්‍ය වෙන්නේ නිවන් මඟටමයි. ඒ නිසාමයි උන්වහන්සේලා මේවා අපිට අහනකොට සිහිපත් කළේ. ඉතින් ඒ නිසා පින්වතුනි ආනිසංස විදිහට ওই පින්වතුන් සිහිපත් කරගන්න බොහොම සිසිල් වූ හිතක් ලැබෙනවා. කෙලෙස් වැඩි වෙලා කෙලෙස් දාහයෙන් දැවෙන හිතක්වත් විශේෂයෙන් උෂ්ණාධික රෝග අධික උෂ්ණීන් පීඩාවකටපත් වීමක්වත් නොවී ඉන්න මහ ලොකු උපකාරයක් ලැබෙනවා නිවනතේ. ඉතින් මෙන්න මේ தත්ත්වයන් ආවහම බලන්නකො සිහිය උපදව ගන්න බැහැනේ, පහසුවෙන් ඉන්න බැහැනේ. අන්න ඒ පීඩාව මේ ජල ටැංකිය පොකුණ පූජා කරපු ඇත්තන්ට සසර පුරා ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහත් වූ සතුටටපත් වෙන්න ඒ පින්වතුනොත් අපි අවසානට නැවත ආනිසංස කියනවා. ඊළඟට පින්වතුනි ගිනිහල්ගේ පූජාවකුත් සිද්ධ වුණා. වච්චකුටි පූජාවත් සමගම. ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙනවා මොනරාගල සබී ලංකා ආයතනයේ ඒ පින්වත් මහත්මයා. එතුමා තමයි මේ සඳහා ප්‍රධාන වශයෙන් 65000ක දායකත්වයක් දක්වලා තියෙන්නේ. ඉතින් එතුමාව අපි මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ශාන්ත කුමාර කියන ඒ මහත්මයා තමයි සඳහා මූලිකව දායක වෙලා තියෙන්නේ. මේ මහත්මයාගේ ප්‍රාර්ථනාව තමයි සුදීවත්ව වාසය කරන ආර්.එම්. කුමාරියහන් මාතාවට සහ පීටර් අප්පුහාමි පියාණන්ට ඒ දෙපළට ආශිර්වාද කිරීමත් සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තියෙන්නේ. මෙතනදී පින්වතුනි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ මේ පද්මිනී කියන ගුරුතුමිය. අපේ පින්වත් ස්වාමින් වහන්සේට එදා පටන් පළවෙනි දවසේ පැවිදි වෙලා පිණ්ඩපාතේ වඩිනකොට පාත්‍රයේ පවා පූජා කරපේ මාතාව 30000කින් මෙන්න මේ කටයුතු වලදී දායක වෙලා තියෙනවා. මොකද හයර් ගාස්තු තියෙනවා, මේ එන අයට සංග්‍රහ කරන්නට ඕන, ඒ වගේම යම් යම් අතිරේක සිද්ධ වෙන ගාස්තු සඳහා දායක වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගන්නකොට මෙතනත් 65000යි 30000යි 95000ක දායකත්වයක් මේ ගිනිහල්ගේ සහ වච්ච කුටිය ඉදිකිරීම සඳහා යොමු වෙලා තියෙනවා. ගිනිහල්ගේ ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ගිලම්පස වළඳනකොට ඒ වැඩම කරන ස්වාමීන් වහන්සේලාට ගිලම්පසක් පූජා කරන ගානේ, උන්වහන්සේලා ගිලම්පස උගුරක් වළඳන ගානේ, කසාය ටිකක් වළඳන ගානේ, යම්කිසි බෙහෙතක් හේතක් සකස් කරගන්න ගානේ උන්වහන්සේලා ඒ ලබන පහසුව, සනීපය, සුවතාවය, ඒ සුවතාවෙන් උන්වහන්සේලා නිවන් මඟ වඩනකොට ලැබෙන කුසල් මෙන්න මේ ඒ සබී ලංකා ආයතනයේ ශාන්ත කුමාර මහත්මයාට සහ විශේෂයෙන් පද්මිනී ගුරුතුමියට නොඅඩුව ලැබෙන බව ඒ අත්ව සිහිපත් කරගන්න ඕනේ. ඉතින් මේ භාවනාවට ගොඩක් පලිබෝධයි, ගොඩක් දූවිලි ජලාව තිබුණාම ඉතින් එහෙම නොවෙන්න අර විමානවත් වල මේ වගේ කතා ගොඩක් තියෙනවා. හරියට බිම පිරිමැඩ කරලා අපි කියන්නේ අර පිරිබඩ ගන්නවයි කියලා හොඳට දූවිලි රැඳෙන්නේ නැති වෙන්න ඊටා පිරිසුදුවට හොදන්න පුළුවන් විදිහට හරි ලස්සනට ඒ ගිනිහල්ගේ හරි පහසු විදිහට උන්වහන්සේට සකස් කරලා ළඟට වැසිකිලි පූජාව කරා. ඉතින් දස කුසල් වල එකක් නේ පින්වතුනි වැසිකිලි පූජාව කියන්නේ. ඉතින් මහා සංඝරත්නයේ ගුණ සිහි කරගෙන මේ වැසිකිලි පූජාව මිනිස්සෙගේ මූලිකම අවශ්‍යතා 3-4. ඉතින් ඒක පහසුවෙන් කරගන්න පුළුවන් විදිහට වැසිකිලි පූජාවක් කරලා තියෙනවා. ඉතින් වැසිකිලි කැසිකිලි කටයුතු නිරෝගී බව කියන්නේ දෙකක් නෙවෙයිනේ. ඒක කොච්චර බලපානවද කියලා ඔය පින්වතුන් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ පහසුවෙන් වැඩම කරන මහා සංඝරත්නයටත් කවුරුන් හෝ පැමිණෙන මනස් ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න අන්නේ හැමෝටම ඊටාම පහසුවෙන් ඒ කටයුතු කරගන්න පුළුවන් විදිහට දස කුසලයට අයත් වන වැසිකිලි පූජාවක් මෙන්න මේ පිරිස එකතු වෙලා සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් මේකත් මහා ආනිසංස කුසලයක් කියලා සිහිපත් කරගන්නට ඕන. පින්වතුනි මේ ඔක්කොම කරගන්නකොට මේ ස්වාමීන් වහන්සේලා ගමට පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට සර්පයන්ගෙන්
ඒ වගේම කටු ඇනෙන එකෙන් වලකින්න, සිවුරු අපවිත්‍ර වෙන එකෙන්, මඩ වෙන එකෙන් වලකින්න. අර කියනවානේ ස්වාමින් වහන්සේලාගේ සිවුරු අපවිත්‍ර වෙයි කියලා කෙනෙක් ශාලාවක් හදනවා. මුලින්ම තනකොළ වලට තෙමෙනවා කියලා තනකොළ සුද්ධ කරනවා. ඊට පස්සේ වැලි ගෑවෙනවට බිම පිරිමැඩ ගන්නනවා, ශාලාවක් හදනවා. මේ ටික කරද්දිම දිව්‍ය ලෝකේ විමාන පහළ වෙනවා. මේ දිව්‍ය ලෝකේ යන එකක් නෙමෙයි කියන්නේ, ඒ තරම් උතුම් කුසලයක්. ඉතින් අන්න ඒ විදිහට මාර්ගය සකස් කරලා තියෙනවා. ඒ තමයි ඒ අපගේ කල්යාණ මිත්‍ර පූජ්‍ය මීගහායනේ සුගතවංශ ස්වාමින් වහන්සේගේ දායක පිරිසක්, අම්පාරේ දායක පින්වුතුන් පිරිසක් 20000ක්. ඒ වගේම මේ ගම්වාසීනුත් පුළුවන් විදිහට එකතු වෙලා 47000ක දායකත්වයක්. ඒ කියන්නේ 67000ක දායකත්වයක් ඇතුව මේ පින්වත් ස්වාමින් වහන්සේගේ කුටියට වඩින මාර්ගය සකස් කරලා තියෙනවා. ඉතින් පින්වතුනි බොහෝ දුර පයින් යන්න ඕන. අපේ කුටියට කීප ගමනක්ම වැඩලා තියෙනවා. ඉතින් මහා මග මුල් තියෙනවා, ඇදන් වැටෙන්න පුළුවන්. ඒ වගේම අර සර්පය වගේ යනවා. දැන් ওই වගේ පාරක් තිබ්බහම ඒ ඇත්තෝ අයින් වෙලා යනවා. ලිස්සන්න පුළුවන්. ඉතින් අන්න එහෙම නැති විදිහට ඒ ස්වාමින් වහන්සේගේ කුටියට වඩින පාර සකස් කරලා තියෙනවා. ඉතින් බලන්න වැසිකිලි පූජාවක්, ඊළඟට ගිනිහල්ගේ සකස් කිරීම, ඊළඟට පැම්පකුණු පූජාව, ඊළඟට සක්මන් පූජාව, මේ විදිහේ පින්කම් රාශියක් එක්ක ස්වාමීන් වහන්සේගේ කාලෙත් ඉතුරු වෙන්න මේ කවුරුත් මහන්සි වෙලා එකපාර මේ පින්කම් ටික කරලා තියෙනවා. ඉතින් මහමග තැනීම කියන්නේ පින්වතුනි නිති පින් වැඩෙන පින්කමක්. මගක් සකස් කර දීම. නමුත් පින්වතුනි ඒකත් මේ සාමාන්‍ය මිනිසුන්ට නෙමෙයි, පින්වත් අපේ ස්වාමින් වහන්සේලාටමයි, මහා සංඝරත්නයටමයි. යහපත් අදහසකින්ම විතරයි ওই මාර්ග පරිහරණය වෙන්නේ. ওই කුටියට යම් කෙනෙක් එනවා නම් එන්නේ පින් සිතින්, ওই කුටියට මහා සංඝරත්නය වඩින්නේ, පින්නපාතට ගමට වඩින්නේ පින් සිතින්. පින් සිතින්ම පියවර තබින මගක් තමයි හදලා දුන්නේ. ඉතින් ඒ නිසා අර පින්වත් ස්වාමීන් වහන්සේට මම කිව්වා වගේ හරිම පහසු වෙනවා. අඳුරු වේලාවක, වැස්ස වේලාවක පවා පහසුවක් නැතුව යන්න පුළුවන්. ලිස්සන්න, මඩ ගෑවෙන්න, අපවිත්‍ර වෙන්න. ඉතින් අපේ ස්වාමීන් වහන්සේට හරි පහසුවෙන් කලබලයක් නැතුව කමඨහණේම වඩෙන්න පහසුයි. නැත්නම් අර වගේ මාර්ගයක යනකොට කමඨහණෙනුත් යන්න ඕන. හැබැයි ඊටත් වඩා වෙනම අවධානයකුත් දෙන්න ඕනේ. දැඩි අවධානයකින් යන්න ඕන. පේන්නේ නැහැ පාර. නමුත් දැන් එහෙම නෙමෙයි. පාර හරි ලස්සනට කොන්ක්‍රීට් කරලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේට පාර පිරිසුදු කරගන්න එකේ පටන්, වඩින එකේ පටන් ඒ ගමනම බොහොම සතියෙන්, බොහොම හොඳ පහසුවෙන් කරගන්න ඉතාම පහසුයි. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සක්මන විතරක් නෙමේ පූජා කරේ, මාර්ග පූජාවක සිද්ධ කරා. මේ ඔක්කොම බලන්න ගැලපෙන හැටි. ඉතින් මේ ඔක්කොම එකතු කරලා ගත්තාම එක මිටකට මහා ආනිසංස රාශියක්. මහා ආනිසංස රාශියක්. මං කිව්වා වගේ පින්වතුනි දැන් මේ මෙහෙම වුණාට මේ වගේ පින්කමක් මේ කුටිය සිද්ධ වුණාමයි. මේ කුටිය ඉදි වෙලා බොහෝ කල කවුරුත් කියන්න හොයන්න බලන්න නැහැ. ඒ නිසාමයි අපි මැදිහත් උනේ. ඒ නිසාමයි අපිට පුළුවන් උනේ මේකට මෙහෙම පිරිසක් දායක කරන්න. ඉතින් මේ ස්වාමීන්වහන්සේලා ගැන දන්නෙත් මේ වගේ ස්වාමින් වහන්සේලාම තමයි. අන්න ඒ නිසායි අපේ මේ ගහන්නේ සුගතවංශ ස්වාමින් වහන්සේ වගේ මේ පොඩි පිරිසක් තමයි මේ ස්වාමීන්වහන්සේලා ගැන දන්නේ. හැබැයි උන්වහන්සේලාට අපිටත් ලොකු දෙයක් කරන්න බෑ. නමුත් පුළුවන් හැටියට උන්වහන්සේලාට ලොකු දේවල් අවශ්‍යත් නැහැ. අවශ්‍ය ලොකු දේවල් ටික තමයි ওই ටික. ඉතින් අපිට පුළුවන් වුණා. ඒ නිසා සතුටු වෙන්න පින්වතුනි. මේ හැම දෙයක්ම උන්වහන්සේලාට අපි සකස් කරලා දුන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි, නිවන් මඟ වඩන්න. නැත්තම් මේකෙන් වෙන්නේ නිවන් මඟ වැඩෙන එක විතරමයි. එහෙම නැත්තම් තවත් විදිහකට කිව්වොත් මේකට දායක වෙච්ච හැම කෙනාම සිහිපත් කරගන්න ඕනේ මේ කරපු හැම පිනකම පරම අර්ථය. මේ පැම් පහසු වීම ගත්තත්, සක්මන ගත්තත්, ගිනිහල්ගේ ගත්තත්, මේ ඔක්කොම ගත්තත් මේ හැම දෙයකම එක දෙයක් තමයි තියෙන්නේ. මේ සංසාර සාගරයේ නැත්තම් මේ සසර කතරේ අතරමං වෙලා නොමග යන අපිට, අතරමං වෙලා නොමග ගිහිල්ලා ඉන්න අපිට
ඒ විතරක් නෙවෙයි නොමග යන්න පුළුවන් අපිට. මේ විදියට අතරමං වෙලා ඉන්න අපිට තාම සංසාරයෙන් කතරෙන් එතර නොවෙච්ච අපිට මගක් තමයි හදලා දුන්නේ. මගක් තමයි අපි මේ හදාගත්තේ. මේ හැම පිනකම අර්ථය ඒකයි. මේ මගේ යනකොට අපිට මග වරදින්න හේතු හැදෙනවා නොඑක් කාරණා. පින් අඩුකම් මත. ඒ හේතු තමයි අඩු කරගත්තේ. අපිට මේ ඇති වෙන අපහසුතාවවලදී අපි නොමග යන්නේ බොහෝ වෙලාවට නුවණ මදවීමත් එක්ක. අන්නේ කිසි දෙයක් නැතුව අපි මේ කරේ අපේ මග හදාගත්ත එක. බලන්න පින්වතුනි ගැළපීම කියන්නේ ඒක තව වඩා අර්ථවත් වුණා. මේකට මාර්ග පූජාවකුත් ඇතුළු වුණා. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේලා මේ වනාන්තරවල සුවසේ මෙහෙම ගුණදහම් පුරාගෙන පහසුවෙන් වැඩ ඉන්නකොට අපි නැත්තම් උන්වහන්සේලාට පහසුවක් වෙන්න පින්වතුනි කවුද ඉන්නේ? ඉතින් මං කිව්වා වගේ බෞද්ධ රටක් වුණාට පහසු වැඩපිළිවෙලක් නෑ අඩුම මේ ඒක විහාරසංශලාට. අපි මේ මගක් හදලා දුන්නේ මග පහසු කරේ උන්වහන්සේලාගේ නිවන් මඟ වඩන්නම කැපවෙච්ච උතුමන් වහන්සේලාට. වෙන වෙන දේවල් සඳහා නෙමෙයි. අද ශාසනයේ නාමයෙන් වෙන දේවලුත් වෙනකොට. ඉතින් ඒ නිසා සතුටු වෙන්න උන්වහන්සේට පහසුවෙන් මේ මග සකස් කරා වගේ නිවන් මඟ වඩන්න අවශ්‍ය දේවල් සකස් කරා වගේ අපිටත් මේ සසර කතරේ අතරමං නොවි මේ සංසාර අන්ධකාරයෙන් මේ සසර වනයෙන් එතරට යන්නට මේ මග සකස් කරපු පූජාවත් මේ මග වඩන්න සකස් කරපු සක්මන් පූජාවත් උස්නාදීන් සිහිය අඩුපාඩු නොවෙන්න කායික අපහසු නොවෙන්න පෑන් පූජා කුසලය නිරෝගී බව තුල ඒ ගිනිහල්ගේ පූජාව මේ හැම දෙයකින්ම කරපු කුසල් ඔන්න ඔය විදිහට එකතු කරලා ගත්තාම 3,08,000ක දායකත්වයක් මේ කවුරුත් එකතු වෙලා මේ මාර්ග පූජාවට ඒ වගේම චංකමන පූජාවට ගිනිහල්ගේ පූජාවට වච්චකුටි පූජාවට පෑන් පොකුණු පූජාවට ආදී වශයෙන් සිද්ධ කරා. මේ තුල බොහෝ දෙනෙක්ගේ කැපවීම මහන්සිය තියෙනවා. මේන් යම් මුදලක් ඉතුරු වුණා නම් උන්වහන්සේ මේ වැඩ අවසන් කරන්න තමන්ගේ බුදු කුටිය වෙනුවෙන් තමයි යොදුවේ. බුද්ධ වන්දනා භාවනා කරන තැන ඒ බුදු කුටිය කඩතොළු වෙච්ච තැන් අයින් කරලා ඉවත් කරලා ඒක පිරියම් කරලා තමයි දැන් මේ වැඩේ අවසන් වෙන්නේ. ඒ වගේම පින්වතුනි මේ 3,08,000ක් කියන එක අපිට ලැබෙන ස්වර්ණමය වූ මහා පුණ්‍යානිසංසත් එක්ක බලද්දි සුළු දෙයක්. මේක ඇත්තටම මහා ස්වර්ණමය අවස්ථාවක් රන් වරමක් වගේ මේ සංසාරයට ලැබිච්ච. ඉතින් මේ වගේ ගුණ පින්වතුනි සංඝ ගුණ මේ සංඝයා වඩන නිවනේ ඇති උපසමානුස්සති යෙහි ඒ ආනිසංස ධර්මතා එතකොට මේ විදිහට එකින් එකට කියන්නේ කිව්වොත් අප්‍රමාණ ආනිසංස දායකයි. කෙටියෙන්ම නැවතත් කියන්න තියෙන්නේ මේ ලෝකේ යන්න පුළුවන් උතුම්ම ගමනට උතුම්ම මගට උතුම්ම පින්කෙතටයි අපි දායක වුණේ. අපේ මේ දායකත්වය බොහොම ඊටාම පුංචි අපිට ලැබෙන ආනිසංසත් එක්ක මේ දායකත්වය ඊටාම පුංචි අපේ මහා සංඝරත්නයට ලැබිච්ච පහසුවත් එක්ක. ඉතින් මෙන්න මේ සියල්ල සිහි කරලා අපි අවසාන වශයෙන් ආශිර්වාද කරනවා මේ හැම දිනාටම අපිට මේ හැම දෙයක්ම කරන්න මේ ධර්ම සේවයේ හදවත වගේ ඉන්න විජේසුන්දර කැපකරු මාතාවන්ට ධර්ම සේවයේ අධ්‍යක්ෂ වගේ ඉන්න අපේ සමන්තා පෙරමුණ මාතාවන්ට අපිට මේ හැම දෙයක්ම කරන්න උපකාර වෙච්ච මේ දුරකථනය පූජා කළ ඇත්තන්ට සිව්පස දායකත්වයේ දක්වන ඇත්තන්ට අපි ගුරු උතුමන්ට අපි පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කර ගනිමින් දායකෝ සහ මේ දැක බලා තමන් කළා වගේ අනුමෝදන් වෙන්න පුළුවන් පින් හිතක් නුවණැති හිතක් තියෙන ওই පින්වතුන්ටත් අපි ආශිර්වාද කරනවා සසර වසනා තුරාවට කිසිම ආකාරයක නිවන් මඟ වනසන දෙයක් වෙනසෙන දෙයක් නම් නොවේවා. ඊට අවශ්‍ය ඒ කියන්නේ නිවන් මඟ දියුණු වෙන්න අවශ්‍ය හැම හේතුවක්ම නොඅඩුව සැපිරේවා. ඵල දෙන්න තියෙන අකුසල ධර්ම ඵල නොදී නිවනතෙක් මතු නොවි පවතිවා. කුසල ධම්ම පමණක් මතු වේවා. ඒ විදිහට සංසාර ගමනම උදාර ලෙස උතුම් ලෙස ගමන් කරමින් කිසිම අනුතරක් නැතුව සුවසේ සුඛා පටිපදාවෙන්ම ගමන් කරමින් පතු බෝධියෙන් උතුම් ධර්මාබෝධයද කිප්පා විඥාවෙන්ම සුවසේ සැපසේම සුවසේ සැපසේම සුවසේ සැපසේම සාක්ෂාත් වීම පිණිසම හේතු වාසනා වේවා හේතු වාසනා වේවා
හේතු වාසනා වේවා. සියලු සත්වයෝ උතුම් වූ ධර්මාවබෝධයෙන්ම නිවී සැනසේවා සැනසේවා සැනසේවා.